සුබ දවසක් හැම දෙනාටම. මම සුමිත්. මම අදත් ඔයගලන්ට ගීතයක් මම ලියපු ගීතයක් ඉදිරිපත් කරන්න යන්නේ. මම මේකට ප්‍රස්තුතය කරගන්නේ තමන්ගේම දේවාලය ඇතුලේ තමන්ගේම දෙවොලේ ඔහේ තනිකඩව පැත්තකට වෙලා ඉන්න තනිකඩ දෙවි කෙනෙක් එම දේවාලයට පැමිණි අලුත් දේවදාසියෙකුට හිතින් පෙම් කරන හැටි තමයි මම මේකේ ප්‍රස්තුතය විදිහට හදාගත්තේ. ඇත්තට මේ දේවදාසී කියන සංකල්පය ಭಾರತ සංකල්පයක්. මම මෙන්න මෙහෙම මේක ලියන්නේ. අතීතයේ හෙළු netu කඳුලැලි පිසිනා neතට හොරෙන් netu තනියට ළඟ රැඳුනා. අඩුවක් නැති පෙම මුවගට ගෙනාසිනා මතු මතු සසරෙදි හමුවෙමු අප දෙදෙනා. උදේ රැයෙන් විත් සැපදුක් සොයා බලා මිලින පහන්සිල ගෙතලින් පනදීලා. හද දෙවොල් මඩුව තුල වත් පිළිවෙත් රැකලා කතා කරනවද දොරගුරු හැරදාලා. උණුසුම් වෙන විට දෙවොල අගිල් අවුලා නොරැඳී ඉමුතවය මුව මුනිවත රැකලා. නිරුවත් මනසින් හැඟුමට ඉඩ දීලා මොහොතක් තනිවෙමු දැහැන මුදා හැරලා. ඇත්තටම මේක දෙවි කෙනෙක් විදිහට ගත්තට මේක සාමාන්‍ය පෙම්වතෙක් පෙම්වතියෙකුට ආදරය කරන හැටි තමයි මේක කියවෙන්නේ. ඇත්තට මේ දේවදාසි කියන සංකල්පය ಭಾರತයේ නැටුම් වලට එන සංකල්පයක් රජ කාලවල ඉඳන්. මේ දේවදාසි කියන්නේ දෙවියන් හා සරණ බැඳි දෙවියන් හා විවාහ වෙලා දේවාලයේ වැඩ කටයුතු කරගෙන දෙවියන්ට පුද පූජා පවත්වාගෙන දෙවියන් වෙනුවෙන්ම කැප වෙලා ඉන්න පූජනීය වස්තුවක්. ඇත්තටම ಭಾರತයේ පූජනීය වස්තුවක් තමයි මේ දේවදාසි කියන්නේ. හරි? ඒ කියන්නේ දෙවියන්ගේ බිරිඳ. ඉතින් මම මේක ගත්තේ ඒ තරම්ම පූජනීය ආදර කතාවක් නිර්මාණය කරන්න. ඇත්තටම ಭಾರತයේ හින්දු දේවාල වල වර්ග 7ක් ඉන්නවලු දේවදාසියෝ. ඒ කියන්නේ එකිනෙක වෙනස් වර්ග 7ක්. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට දේවාලයට වැඩිහිටියෝ විසින් පූජා කරපු දේවදාසියෝ ඉන්නවා. එහෙම නැත්නම් වැඩිහිටියෝ විසින් දේවාලයට විකුණපු දේවදාසියෝ ඉන්නවා. එහෙම නැත්නම් පිනට පූජා කරපු දේවදාසියෝ ඉන්නවා. එතකොට නැති බැරිකමට ඒ වගේ කණ්ඩ බොණ්ඩ නැති නිසා දේවාලයට ආපු දේවදාසියෝ ඉන්නවා. එහෙම නැත්නම් රජ්ජුරුව විසින් හොඳින් පුහුණු කළ. ඒ කියන්නේ කාම සූත්‍ර, දේව ස්තෝත්‍ර, ගායනා, නැටුම්, නර්තන ඒවා හොඳින්ම පුහුණු කරලා රාජකාරියක් විදිහට දේවාල වලට ආපු දේවදාසියොත් ඉන්නවා. ඊට පස්සේ එහෙම නැත්නම් පඩියට වැඩ කරන දේවදාසියොත් ඉන්නවා. මම මේකේ කතා කරන්න යන්නේ අන්තිම එක්කෙනා. ඒ කියන්නේ 7 වෙනි දේවදාසිය. ಜಾති 7ක් ඉන්නවලු. ඒකෙන් මම කියන්නේ 7 වෙනි දේවදාසිය තමයි තමාගේ හදවත තුලින්ම භක්තියෙන්ම ඇවිල්ලා දෙවියන් වෙනුවෙන් කැප වෙලා පිරිසිදු පිවිතුරු භක්තියෙන් දෙවියන්ට ආදරය කරන දෙවියන් හා සරණ බැඳෙන දේවදාසියෙක් ගැන. ඒ කියන්නේ පිවිතුරු ආදරණීය හැඟීමකින් දේවාලයට ආපු දේවදාසියෙක් ගැන තමයි මම මේක කියන්නේ. ඉතින් අතරම දේවදාසියගේ රාජකාරිය තමයි දෙවියන් වෙනුවෙන් ස්තෝත්‍ර ගායනා කරන නැටුම්, එතකොට පහන් දැල්වීම, ඊළඟ පුද පූජා කරන එක. ඉතින් මම උත්සාහ කරේ මේ හදවතේ තනිකඩව හිටපු මගේ හදවතට ඔබ දේවදාසියෙක් වගේ ඇවිල්ලා උදේ රැයින් විත් සැපදුක් සොයා බලා මිලින පහන් සිල ගෙතලින් පන දීලා හද දෙවල් මඩුව තුල වත් පිළිවෙත් රැකලා කතා කරනවද දොරගොළු හැරදාලා. ඒ කියන්නේ ඔබ මගේ දොරට තට්ටු කරලා ඔබ මට යමක් කියනවද? මෙච්චර කල් තනිකඩව හිටපු මම මට ඔබ දැන් යමක් කියනවද? ඔබ මට ආදරේද කියන එක තමයි මට මේක කියන්න ඕනේ උනේ. උණුසුම් වෙන විට දෙවොල අගිල් අවුලා නොරැඳී ඉමුතව මුව මුනිවත රැකලා. නිරුවත් මනසින් ඔය හැඟුමට ඉඩ දීලා මොහොතක් තනිවෙමු දැහැන මුදා හැරලා. දෙවියන්ට උනත් අන්තිමට හිතෙන්න පුළුවන් මොන මගුලක්ද මේක? ඊට වැඩිය හොඳ නැද්ද? ඇය හා පෙමින් බැඳෙන එක කියන එක තමයි මට කියන්න උවමනා තිබුණේ. ඉතින් අර ಭಾರತයේ තියෙන දේව සංකල්පයත් පොඩ්ඩක් ගාගෙන දේවදාසි කියන අති පූජනීය පිවිතුරු වස්තුවත් මේකට සම්බන්ධ කරගෙන, ඒ කියන්නේ පෙම්වතියෙකුට දෙන්න පුළුවන් ඉහළම ගෞරවයක් තමයි දේවදාසි කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් ඇය අප කැප වී සිටිනවා, මුළු ජීවිතේම කැප කරනවා තමන්ගේ දෙවියන් වෙනුවෙන්. දෙවියන් කියලා මම මෙතන හඳුන්වන්නේ තමන්ගේ පෙම්වතා ගැන. ඉතින් මේක සාමාන්‍ය පෙම්වතෙකුටත් පෙම්වතියකටත් හරි
මං ඉතින් අර වැඩිපුර අතිශෝක්තියෙන් පෙන්වන්න ඕන නිසා මම මේක උදාහරණයක් විදිහට සංකේත රූපයක් විදිහට දේවදාසි කියලා නම් කළා. ඉතින් මේ ගීතය ඕගොල්ලන්ට යම් කිසි දෙයක් තේරුණා නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් ලියන්න. ඕගොල්ලෝ කමෙන්ට් එක මට මාර වටිනවා. මටත් ලොකු ශක්තියක් ඕගොල්ලන් කමෙන්ට් එක. අපි ඊළඟ සින්දුවෙන් නැවත හම්බෙමු. බොහොම ස්තුතියි. සුබ දවසක් හැම දිනාටම.